ආයුබෝවන්. ඉතින් මම අද වෙනස්ම වීඩියෝ එකක් තමයි ඔයාලට ගෙනෙන්නේ. ඉතින් මම හැමදාම රටවල් ගැන වීඩියෝ විතරයි ගෙනාවේ. ඉතින් මම අද හිතුවා දියඇල්ලක් ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මේ දියඇල්ල ගොඩාක් ලස්සන දියඇල්ලක්. ඒකේ නම තමයි නායගරා දියඇල්ල. ඉතින් මේ නායගරා දියඇල්ල පිහිටලා තියෙන්නේ ඇමරිකාව සහ කැනඩාවේ මායිමේ. ඉතින් මේ නායගරා දියඇල්ල හැදිලා තියෙන්නේ දියඇලි 3කින්. ඉතින් මේ දියඇලි 3න් දෙකක්ම පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ. ඒ තමයි ඇමරිකන් දියඇල්ල සහ බ්‍රයිඩල් වීල් දියඇල්ල. ඉතින් කැනඩාවේ පිහිටලා තියෙන්නේ මේ හෝෂූ දියඇල්ල. ඉතින් මේ හෝෂූ දියඇල්ල තමයි මේ දියඇලි 3න් ලොකුම දියඇල්ල. මේක අශ්වයෙක්ගේ පොරවක් වගේ තමයි හැඩගැහිලා තියෙන්නේ. ඉතින් ඇමරිකන් දියඇල්ල මේ හෝෂූ දියඇල්ලට වඩා පොඩ්ඩක් විතර කුඩයි. ඊළඟ දියඇල්ල තමයි බ්‍රයිඩල් වීල් දියඇල්ල. ඒක තමයි මේ දියඇලි 3න් කුඩාම දියඇල්ල. ඉතින් මේ නායගරා දියඇල්ලේ ජලය ඉතාමත් බලවත් විදිහට තමයි අපිට සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි මේකේ ශබ්දයත් ගොඩාක් රුස්සනවා. ඉතින් මේ ජලය ඉහළින් පහළට වැටෙන විට සුදු මෙගේ වගේ දර්ශනයක් අපට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දියඇල්ල රෑට ලස්සන ලයිට් දාලා සරසනවලු. එතකොට තවත් සංචාරක ආකර්ෂණීය මේ රටවල් දෙකටම ඇද ගන්න පුළුවන් නිසා. ඉතින් මේ නායගරා දියඇල්ලේ ලොකු බෝටු යාත්‍රා කරනවලු. ඉතින් එතකොට මේ බෝට්ටුවල සංචාරය කරන අයට පුළුවන්ලු මේ දියඇල්ලෙන් වතුර බිමට වැටෙන විදිහත් ලස්සනට බලාගන්න. ඉතින් මේ වතුර බිමට වැටෙන විදිය බලාගන්න එන මිනිස්සුන්ගේ ඇඳුම්වල වතුර විසලා වතුර බේරෙනවලු. ඉතින් මේ නායගරා දියඇල්ල ලොකුම දියඇලි වලින් එකක් නෙවෙයි. හැබැයි මේක ලෝකේ තියෙන ලොකුම සහ ලස්සනම දියඇලි වලින් එකක්. ඉතින් මේ දියඇල්ල බලන්න ලොකුවට ලොකු ජනතාව වෙනවලු මේ දියඇල්ල බලන්න. ඉතින් මේ ලස්සන දියඇල්ල බලන්න ඔයාලත් යනවා නම් ඒකෙන් නියම විනෝදයක් ලැබෙනවා. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වනේ මේ දියඇල්ල ලෝකෙ තියෙන ලස්සනම දියඇල්ලක් කියලා. ඉතින් මේ දියඇල්ලේ විශේෂත්වයක් තමයි මේ දියඇල්ල උස මීටර් 57ක්. ඒ වගේම තමයි මේ දියඇල්ලේ පළල මීටර් 1200ක්. ඉතින් තවත් සඳහන් වෙනවා මේ දියඇල්ලෙන් තප්පරයකට ජලය මිලියන ගාණක් මේ දියඇල්ලෙන් ගලා බසිනවා කියලා. ඉතින් මේ දියඇල්ල තමයි ලෝකෙ තියෙන ලස්සනම දියඇල්ල කියලා සමහර වෙබ් අඩවිවලිනුත් සඳහන් වෙනවා. ඉතින් මේ දියඇල්ලේ අයිතිය ඇමරිකාව සහ කැනඩාව සතුව තමයි තියෙන්නේ. ඒක නිසා වාර්ෂිකව වගේ මේ දියඇල්ල ප්‍රතිසංස්කරණය කරනවා. ප්‍රතිසංස්කරණය කරනවා කියන්නේ දියඇල්ල හදනවා නෙමෙයි. මේ දියඇල්ලේ රෑට ලයිට් දානවා කියලා මම ඔයාලට කිව්වනේ. එන්නේ ලයිට් කැඩිලා තියෙනවා නම් එන්නේ ලයිට් නැවත ප්‍රතිසංස්කරණය කරනවා කියන එක තමයි මේ නායගරා දියඇල්ල ප්‍රතිසංස්කරණය කරනවා කියන්නේ. ඉතින් මේ දියඇල්ල ගොඩක්ම ලස්සනයි කියලා වාර්තා වෙන්නේ අලුත් අවුරුද්දක් ලබනකොට. ඉතින් අලුත් අවුරුද්දක් ලබනකොට වෙනදටත් වඩා ලස්සනට ලයිට් දාලා මල් වෙඩි ගහලා ලස්සනට සරසනවලු. ඉතින් ඒක හින්දා ඒ කාලවල් වලට මේ දියඇලි බලන්න ගොඩාක් මිනිස්සු වෙනවලු. ඔන්න ඉතින් මම අද ගෙනාවේ ලෝකෙ තියෙන ලස්සනම දියඇල්ල. ඒ තමයි නායගරා දියඇල්ල.
ඉතින් මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන ගමන් මේ වීඩියෝ එකෙන් නායකරාදිය ඇල්ල ගැන ගොඩක් දේවල් දැනගෙන මේ වීඩියෝ එකත් හොඳයි නම් මේ වීඩියෝ එකට like button එකකුත් press කරගෙන යන්න කියලා මම මතක් කරනවා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන CY channel YouTube නාලිකාවෙන් මම ආයෙමත් ඕගොල්ලොන්ට ඉස්සරහට එනවා.